හරි හරි සර්. මං කියන්නම් ඒ මිනිහලු කාගේද කියලා. මේ කොල්ලා. අර වයසක මිනිස්සෙවත් මරුවා. ඒ මුදලාලිගේ අලු සර්. සර් මේ අලු එකේ ගැණු කෙනෙක්ගේ DNA පිරිමි කෙනෙක්ගේ DNA තියේ. ඔබ අපිට ඇත්ත කියන්නේ නැහැ වගේ. දැන්වත් කියහන්. මුදලාලිගේ මිනි අලුත් තියේ. ගැණු කෙනෙක්ගේ මිනි අලුත් තියේ. හරි සර්. මං කියන්නම්. එදා අර කොල්ලා මරපු දවසේ මං එකොල්ලව වැවට තල්ලු කරලා මං එතනින් ටක් ගලා දිව්වා. සදුනි මට තමුසෙව එපා. මං මැරුණු කොල්ලගේ ෆෝන් එකෙන් ඒ කොල්ලා කතා කරන විදියට එයා යාළු වෙලා හිටිය කෙල්ලට කතා කරා. සර් මං ඒ කෙල්ලට මේ කොල්ලා කතා කරන විදියට කතා කරලා මාව හම්බ වෙන්න වැව ළඟට එන්න කිව්වා. මං වැව ළඟට ආවා. මං කොහාටද එන්න ඕනේ? අයියේ නිමල් මට වැව ළඟට එන්න කිව්වා. එයා නෑනේ. නංගි නිමල් දැන් ජීවතුන් අතර නෑ. ඇයි? එයා මට දැන් කෝල් කළානේ. මං ඔයට කතා කරේ. එයා වගේ මං නිමලව මරුවා. ඇයි? තමුන් නිමලව මැරුවේ. මට තමුන්ගේ නිමල්ගේ කසාදේ ආරංචි වුණා. තමුන්ට මොනවද ඕනේ? මට තමුසෙව ඕනේ. මොනවා මම මේක පොලිසියට කියනවා. ඔබ මට කැමතිද? ඔබ මිනිමරුවෙක්. සර් ඒ කෙල්ල මට මිනිමරුවා කියලා බැන්නා. මාව පොලිසියට අල්ලලා දෙනවා කීවා. මං ඒ නිසා ඒකියව මරුවා. සර් මම මුදලලිවයි කෙල්ලවයි එකට පිච්චුවේ.